ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතින් අද දවසේ මේ කතා කරන දේවල් දිහා බැලුවම අපිට හිතෙනවා මේ එතන මේ ඒගොල්ලෝ හඳුන්වනවා මේ ගල්ලංගුරු වංචාවක් කියලා. මම කින් එක පැහැදිලි කරන්නම්. දැන් මේ කීපවතාවක් කියුණා පෞගේ දවස්වල මාධ්‍ය වලත් කරනවා මේ දැනුත් පුනා කියනවා මේ ලියාපදිංචි නැති මේ සමාගමකට දුන්නා කියලා. මම හිතන්නේ ඒගොල්ලෝ මේ කාරණා හරියට කියවලා නැහැ. දැන් මේ විගණකාධිපති වාර්තාවෙම තියෙනවා එක කතන්දරයක් කරන් තමයි ඔය අගෝස්තු 18 වෙනකොට ගෙවලා නැහැ කියන්නේ. ඇත්තම කාරණේ අගෝස්තු 18 ගෙවලා තියෙනවා. දැන් හිතන්න එපා කවුරු හරි මම මේ අපි රජයක් ලෙස මොන කම්පැනියක් වෙනුවෙන් පෙනීන්නේ නැහැ. අපි නිවැරදි ක්‍රියාවලිය තුළ තමයි යන්නේ. දැන් 18 වෙනිදා එයායි ගෙවන්න ඕන ඩොලර් 5000 ගෙවලා තියෙනවා. යම් කිසි බැංකු ක්‍රියාවලියේදී ඩොලර් 20ක් අය කරන් තිබිලා තියෙනවා. ඒක ඊට පහුව දාලා තියෙනවා. ඒක 22 දැනුම් දීලා තියෙනවා. හරි එතන ගැටලුවක් කියමුකෝ. නමුත් කාරණාව මේක හරියට කිව්වොත් 486 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව කියනවා. මේකේ අන්තිම කොටස විතර මම කියන්නම්. Them that the coal supply will not be eligible for bidding without being registered by paying $5,000 before the submission of the bid. බිඩ් එක සබ්මිෂන් කරන්න කලින් තමයි ගෙවන්න ඕනේ. එතකොට බැලුවම මේක එන්න ඕනේ අගෝස්තු 18 නෙවෙයි. ඒ දින 21 සහ 28 බැලුවම සැප්තැම්බර් 18 කලින් තමයි ගෙවන්නේ. ඒ නිසා අපි මේ මාත්‍ර ඔක්කොම කියනවා ගැන රෙජිස්ටර් වෙලා නැහැ ලියාපදිංචි නැහැ කියලා මාධ්‍යවල කියන මෙතන කියන කීයට කියනවා පෙළ ගන්න මේ විගණකාධිපති වාර්තාවෙම 480යි. ඒතර ඒකයි හයිලයිට් උනේ නැත්නම් ඒකයි ඉස්සරහට ආවේ කියන එක ගැටලුවක්. ඒක අපිටත් ගැටලුවක්. ඉතින් මේ වගේ ලොකු ප්‍රකාශනකේ තියෙන වගන්තිවල ඒ එකින් එක කියවුවොත් තමයි මේ දේවල් එන්නේ. ඒ නිසා ඒක උස්සක්. අනිත් එක මේ ලියාපදිංචි කියන්නේ නෙවෙයි එතන කියන්නේ ඒ ඩොලර් 5000 ගෙවීම් පිළිවෙල. ඒ 5000 18 ගෙවන්න ඕනේ කිව්වත් ඩොලර් 20ක අඩුවක් බැංකුවේ යම්කිසි 20ක් එතනට කපාගෙන තියෙනවා. හරි ඒක පැත්තක තියනවා. දැන් එතකොට දැන් මේ හරි ලස්සනට මේගොල්ලෝ කතා කරනවා. ඒ කතා කරන දේවල් වල දැන් ඔය කතාවක් කියනවා. දැන් අපි දැක්ක විරෝධතාවක් තියෙනවා. පළවෙනි දේ තමයි මෙතන මෙහෙම අවුලක් තියෙනවා නම් දැන් මේකේ එහෙම අවුලක් තියෙනවා අපි කවුරුත් දන්නා එහෙම අවුලක් නැහැ. අවුල තිබ්බේ අතීතේ. අපි ඒ අවුල ගැන අද කියන්න කැමති නිසා තමයි අපි මේ විවාදයට ගොඩක් කැමති. ඒතකොට තමයි මේ ගොඩක් දෙනාට මේක මේ අපහසුතාවෙන් හරි අහගෙන ඉන්න වෙන්නේ. මොකද එහෙම අවුලක් තියෙනවා නේ අපි දන්නවා අපේ දේශපාලන ව්‍යාපාර තුළ එහෙම අවුල් තිබ්බයට වෙච්ච දේවල් දන්නවා. හිටපු മന്ത്രിවරු ඉන්නවා. නේද? ඒගොල්ලෝ മന്ത്രിකමෙන් පවා අයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි හිටපු ජනප්‍රිය නායකයෝ හිටියා. අර ඒ කාලේ ජනප්‍රිය දැන් කුල්ල කුජිත වෙලා ඉන්නේ. ලීකුවන් නියුලා මහා තිර්මෝවටලා ගෙනල්ලා රට හදන්න ගියාය. ඒගොල්ලෝ පවා අයින් කරා. ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් එක්ක අතීත අත්දැකීම් අපි දන්නා ඊටාම හොඳට නිවැරදිව ඒ process එකේ යනකොට එක තමයි අපි ඉන්නේ. ඒ නිසා තමයි දවන්ත කැපකිරීමක් කරලා මේ හැමදේම අපේ පෞද්ගලික දේවල් කැප කරලා අපි මෙතන ඉන්නේ. ඒක දශමකාරියම කොස්සක් තියනවා නම් අපි එතන ඉන්නේ නැහැ. ඒ වගේම අපි දන්නා දශමකාරී කොස්සක් තියනවා. ඒ අදාළ අයට දඬුවම් දෙනවා. ඒ වෙනුවෙන් පක්ෂේවත් අපි කවුරුත් පෙනීන්නේ නැහැ කියන කියනවා. දැන් අර කතා කරානේ එක මහත්ම මේ යෝජනාව ඉදිරිපත් කරමින් නේද? අර මිස්ටර් පුට්නෝට් හැමදාම කියන දේ ගැන මම කියන්නේ එයා හරි සුද්ධවන්ත විදිහට කියන්නේ. එයා රාජ්‍ය අමාත්‍ය විදිහට නියෝජ්‍ය අමාත්‍යට කාලයක් හිටියා. මේ තියෙන මංගාව ලේඛනයක් 2015 අර කීවේ අපේ නලින් ජයතිස්ස මහත්මයා කිව්වා දශමයකින් බෙදන්න ඕන එක එකෙන් වෙනස් කළා. මේ තියෙන්නේ 98ක අය කරගන්න ඕනි දේවල්. දැන් මේ නඩු ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේගොල්ලන් මේ හරි වේදනාව දැනෙන්නේ. ඒ නඩු ක්‍රියාත්මක වෙනවා ඩොලර් මිලියන 1.5ක් මේකේ සඳහන් තාම නඩු යනවා ඩොලර් මිලියන 1.5ක් තනින් තනට තියෙනවා ඒකේ කොහොමද ඇෂ් වලින් එන්න ඕනි ගාන සල්ප වලින් එන්න ඕනි ගාන ඉස්සෙල්. ඉතින් ඒවා අපි අහන ඉස්සෙල්ලා ඒවා ඒ ප්‍රමාණ රජයට අහිමි රටට අහිමි වීම. ඒ වගේම තමයි ඒගොල්ලෝ මුලින්ම මීටින් වල ආවම කිව්වේ මේ බාල ගල්ලංගුරුලු මේවා බාල ගල්ලංගුරු. ඒ බාල ගල්ලංගුරු ඒක ප්‍රමිතිය යම් ප්‍රමාණයක් අඩු වේවට ගන්න ඕනි ක්‍රියාමාර්ග තියෙන්නේ අතීතයේත් මෙහෙම ආපු නිසා. ඒ අතීතයේ ආවිල්ලා තියෙන ආපු දඩ ගහපු ප්‍රමාණව කියන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ එච්චර අත්දැකීම් තියෙන ඇමති දూరు දරපුවා කියන්නේ මේ ගල්ලංගුරු ගිහලා මේ ගල්ලංගුරු කුඩු කළා මේ කුඩු ගිහලා වැදිලා ටර්බයින් වල වැදිලා ටර්බයින් සවුත් වෙන විදිහට තමයි ඒගොල්ලෝ කතා කරේ. අන්න එහෙම තමයි ඒගොල්ලන්ගේ දැනුම තිබ්බේ. මේකෙන් කිල්ලා මේක රත් කරලා ජලයේ වාෂ්ප කරලා එහෙම යන කියන ඒ ප්‍රොසීජර් එකවත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි එයාගේ තව ලොකු කතාවක් කියනවා. එයා විතරක් නෙවෙයි තව ගොඩක් අය කියන මේ සූර්ය බලයේ හින්දා තමයි මේ ගේම කොට යන්නේ. සූර්ය බල සංග්‍රාමය අපි තමයි කරේ කියනවා. ඒ වගේම තමයි මේ අපේ රජය ඇවිල්ලා මේ සූර්ය විදුලිය වහල මත ඒ වගේම තියෙන ග්‍රවුන්ඩ් මවුන්ටඩ් ඒවා අපි අධෛර්යමත් කරා කියලා.
මේ තියෙන මගේ chart එක මම මේක ඉදිරිපත් කරන්න මම මේක සභාගත කරන්නම් ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් පුනර්ජනනීය විදුලිය එකතු කරේ පහුගිය අවුරුද්දේ රටට විදේශ ප්‍රේෂණ වැඩිම ගෙනාවා වගේම අපනයන ආදායම වැඩිම ගෙනාවා වගේම සංචාර වැඩි ආගාවේ පුනර්ජනනීය බල ශක්තිය ඇති ඒ වගේ අර කතන්දර කියන්න පුළුවන් නමුත් ක්‍රියාත්මක මෙදී 1000කින් වැඩිලා තියෙනවා. කියන්නේ 2024 වෙනකොට 2347ක් තිබ්බ එක මෙගාවොට් 3387 වුණා. පෞගේ අවුරුදු 18ටම 2000 ගානකට එනකොට අපි එක අවුරුද්දකින් 1000කට උස්සනවා. ඉතින් ඔය කියන චෝදනා හරිද? ඒ චෝදනා කොහොමද කරන්නේ? පුනර්ජනනීය බල ශක්තිය අධෛර්යමත් කරනවා. වඩාත්ම වේගෙන් ඉස්සරහට මේ ප්‍රස්තාරය ගත්තම ඉතා පැහැදිලිව කියන ඒවා සංඛ්‍යා ලේඛන සියල්ල ඉදිරිපත් කරනවා. හැබැයි ඒගොල්ලෝ සූර්ය බල ශක්තිය ගෙනාවු විදිය තමයි අවුල. මේ රට දැන් මේ බල ශක්තිය එක අපි කිසිම කැපීමක් කරොත් මේ බල ශක්තිය සුරක්ෂිතතාවය ඇති කරන්න මේ රජයේ ක්‍රියාමාර්ගින්ද ඒ මෙගාවොට් 1000ක් වැඩි කරගෙන 3000 ගණක් තියෙනක 1000ක් වැඩි කර ගැනීම තමයි අපි අද බය නැතුව කියන්නේ මේ කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කියලා. දැන් මේ සූර්ය විදුලියෙන් පද්ධතියට එකතු කරනවා. ඒක හොඳයි. ඒ එකතු කරන ඔක්කොම දැන් ඒගොල්ලෝ සූර්ය බල සංග්‍රාම ඒවම කරනකොට ඒක අපි කවුරුත් දන්න දේ ලෝකෙම දන්න දේ තමයි දිවා කාලේ තමයි ඒ ටික එන්නේ. ඒක රාත්‍රියට යොදා ගන්න ක්‍රම තියෙනවා. ඒ අනික් රටවල ඒවා වර්ධනය කරාට බැටරි සිස්ටම් හඳුල්ලා දුන්නේ නැහැ. ඒ වගේම තමයි පම්ප් ස්ටෝරේජ් නැහැ. අනිත් එක තමයි අපි දන්නා මේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න ඉංජිනේරුවෝ දැඩි අපහසුතාවයකට පත් වෙන මේ සිස්ටම් එක ස්ටේබල් තියාගන්න. මේක ඉල්ලුම සැපයුම මත වෙන දෙයක්. ඒ 50 හර්ට්ස් වල රඳවා ගන්න ඕනේ. එතකොට මේකේ කැරකෙන මැෂින් නැතිව දැන් සූර්ය වගේ දේවල් එනකොට ඒකට බැටරි සිස්ටම් වගේම ඒ වගේම සින්ක්‍රොනස් කන්ඩෙන්සර්ස් ඒ වගේ තාක්ෂණ ක්‍රම යොදාගෙන අර සිස්ටම් එක බැලන්ස් කරන ක්‍රමවේද හදන්න ඕනේ. ඒව හැදුවේ නැහැ. ඒ නිසා තමයි තාමත් බයක් තියෙන්නේ මේක අපි අන්ස්ටේබල් වෙලා මේ මුළු ලංකාවටම විදුලිය නැති වෙයිද කියන. හැබැයි ඒකට විසඳුම් තිබ්බ ඒවා කරේ නැහැ. ඒගොල්ලෝ කරේ මොකද? ඒ කාලේ රුපියල් 37 ගානේ අර ඩොලර් එක වැඩිපුර තියෙද්දි උපකරණ ගාන වැඩි තියෙද්දි 37 ගාන ඒකකට ගෙව්වා. ඒ ගෙවන එකට වාසි සහගතයි. හයි කරන අයට වාසි සහගතයි. අපේ සමස්ත ජනතාවට අවාසි සහගතයි. ඒකත් කමන්නේ. ඒ ගිවිසුම අසං කර ඒගොල්ලන්ට කිසිම මේ සම්බන්ධ Bandara, you have 2 more minutes. බොහොම ස්තුතියි. අත්දැකීම් නැහැ කියන කියන්නේ මොකක්ද දන්නවද? අවුරුදු 30කට අසං කරන්නේ. අවුරුදු 30කට අසං කරන්නේ. එතකොට බලන්න බරපතල අවුලක එක පැත්තකින් අර දැන් අපි ආණ්ඩුව විදියට මේ බැටරි සිස්ටම් අඳුල්ලා දීලා කරගෙන යනවා පම්ප් ස්ටෝරේජ් කරගෙන යනවා. එතකොට තමයි අපිට විශ්වාසනීය විදියට බල ශක්තිය දෙන්න වෙන්නේ. දෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒ විදියට ක්‍රියාත්මක වීම තුල. ඒ නිසා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම කියන්න ඕනේ තව කාරණා කීපයක් තියෙනවා. දැන් මේ කියනවානේ දැන් ওই ටෙන්ඩරේ දීලා ඒක හරියට ප්‍රොකියුමන්ට් යන එකනේ මෙයාලට ප්‍රශ්නේ. අතීතයේ මොකද උනේ මීට කලින් වතාවේදී මොකද උනේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පොටෙන්ෂියල් එකට දුන්නා. ටෙන්ඩරේ දිනපොය පැත්තක තියලා දුන්නා. එතකොට කතා කරේ නෑනේ. දැන් මේ රෙජිස්ටර් උනේ නෑ කියන අර දවසක් පහුණා කියලා ගෙවන්න. එකක් ගෙවලා තියෙනවා. නමුත් ඒකෙම කියනවා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඒක ප්‍රශ්නේ දරාය අර ටෙන්ඩර් ප්‍රොසීජර් එකට තොරව කැබිනට් පේපර් දාලා දෙනවා. ඒ වගේම ඒක වෙලා තියෙනවා 2017. දැන් පහුගිය කාලේ වගේම තමයි ඔය පොහොට්ටු මන්ත්‍රීලා 3 දෙනෙක් ඉන්නවනේ දෙන්නෙක් මේ හැම කියන ක්‍රියාවලියටම සම්බන්ධයි. මේ මාපියා පිටිපස්ස ඉන්නවා. ඒව ආරක්ෂා කරන්න මේ සමගි ජන බලවේගය තියාගන්න එක තමයි ඔය හිටපු මේ රාජ්‍ය අමාත්‍යතුමා 2017 දැන් මෙතන නෑ මං හිතන්නේ කතාවක් කියලා තියෙනවා මෙහෙම. නමුත් දැන් මේ 2017 වෙන්නේ ඒකෙත් පවිත්‍ර වන්‍යාරච්චි ඇමති ඉන්න කාලේ ඒකේ ටෙන්ඩරේ දිනපොය පැත්තක තියලා එවකට මුදල් ඇමති බැසිල් එයාගේ මැදිහත් මැද දෙනවා වෙනත් සමාගමකට. ඒ මුදල් ඇමති කියලා මේකට කියනවා මෙහෙම. මේ කතාව කියනවා නමුත් නොබෙල් සමාගමේ මැදිහත් වීම පිළිබඳ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමනි හිටපු සභාපතිතුමාගේ ප්‍රශ්නයක්ම නෙවෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ නොබෙල් සමාගමට මේ රටේ ගල්ලංගුර සැපීමේ ඒකාධිකාරීත්වය හිමි කරගන්න එතුමාගේ පුත්‍ර නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාගේ පාසල් මිත්‍රයෙක් අවුරුදු 21ක තරුණ ළමයෙක් ගල්ලංගුර සමාගමේ සභාපතිකමට පත් කළා. ඔන්නෝම තමයි වැඩේ උනේ. හොඳම වීලියෝ තමයි අන්න ඒවා කතා කරපු අය. ඒ කාලේ අමතිකම දරපුව පසු කාලේ අමතිකම දරපුව අය දැන් මේ එකතු වෙලා මේ වැඩේ හරියට යනකොට මේ අවුලට රට අවුලටපත් කරපු අය විශ්වාස මං කියනවා. නිසා ඊටාම් පැහැදිලි Bandara, your time is up. ඊටා කුඩා කාලයක් මේ රටේ ජනතාවට අපි ඊටා පැහැදිලිව කියනවා දැන් මෙතන මේ තියෙන්නේ මෙයාලා දැන් සූත්‍ර වෙනස් කළා ඒ විදිහට අය කරගන්න ඕන ගොඩාක් මුදල් තියෙනවා. ඒ වගේම තමයි ටෙන්ඩර් ප්‍රොසීජර් නැතුව ඒවා පැත්තකට දාලා අපි විවක්ෂ මන්ත්‍රීවරුන්ට කියන මේ අතීතය හොයන්න. ඒ අතීතය හොයන්න. ඒක තමයි අද නලින්ද අමතුමා කිව්වේ මේ සියලු කාරණා එක්කෙන්න මේ සියල්ල නිවැරදිව යන ක්‍රමවේදයක් තුළ ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා නම් මේ ගල්ලංගුරු බාලයි කියලා ඒ ආපු සියලු ගල්ලංගුරු හැම වෙලාවෙම තියෙනවා. දැන් ඔය එළියෙන් නම් කෑ ගන්න තව ඉන්න හිටපු අර දැන් අඬන කෙනෙක් ඉන්නවනේ 2018 කලින් ඇමතිකම දරපු. එයා කාලේ නැව් 7ක් පිට රිජෙක්ට් වෙලා තියෙනවා.
දඩ අය කල්ලා තියෙන්නේ ඩොලර් ලක්ෂ 3මාර. Honorable Ravindra Bandara, your time is up. ඩොලර් ලක්ෂ 3මාර. දැන් නැව් 3කින් විතරක් ඩොලර් ලක්ෂ 12ක විතර ඩොලර් මිලියන 12ක විතර අය කරලා තියෙන වෙලාවක ඒගොල්ලෝ අඬනවා කෑ ගන්න. ඒ නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ හොරකම වංචාව මේක ආයුධයක් කරන කරපුවා ඒ ක්‍රියාවලියෙන් මිදිලා ලස්සනට ප්‍රොකියුමන්ට් එකක් තුල වැඩේ යනකොට දැන් කලබල වෙලා තමයි කෑ ගන්න. ඒ නිසා මේ කරන මේක ගැන තියෙන නිවැරදි දැනුවත් වීම ආරම්භ කියන අද ඕගොල්ලන්ගේ අර හැමදේම වගේ මේකත් පෙරලා ඕගොල්ලන්ට මෙන්න කියන දේ මතක් කරමින් මගේ වචන සල්පය අවසන්.